මේක නම් මේ අනිත් තියෙන perfume මෙතන තියෙන perfume පහෙන්ම වෙනස්ම සුවඳක් වෙනස්ම experience එකක් ඔයාට සින්දු මතක් වුණාට මට ඊට වඩා වෙනස්ම දෙයක් තමයි මේකෙන් මතක් වුණේ මං ආසම දේ තමයි මට මේකෙන් මතක් වුණේ මොකක්ද මේකෙන් මට මතක් වුණේ මං ගොඩක් ආසයිනේ අර ලිටල් හවුස් පොත් කියවන්නේ ඔව් ඒතර මං ඒ පොත්වල අර ලෝරාගේ ලෝරා ඉංගල් වයිඩ් මං හරි ආසයිනේ ලෝරාගේ කැරක්ටර් එකට ඒක මං හරි ආස කැරක්ටර් එක මොකද මං චූටි කාලේ ඉඳන්ම ලෝරා වගේ නග වැඩ කරලා තියෙනවා කවදාවත් එහෙම අර හොඳ ළමෙක් නන් නෙවෙයි පුංචි කාලේ නම් මං කීයටවත් හොඳ ළමෙක් නෙවෙයි කරන්නෙම නරකම වැඩම තමයි නරක වැඩ කිව්වට එහෙම නරක කිසි කෙනෙක්ට හානි දේවල් කරන්නේ ඒ වුණාට ඉතින් හරි දඟයි ඉතින් ඒ ලෝරාගේ කැරක්ටර් එකේ ලෝරාගේ චරිතයත් එක්ක ලෝරා හුඟක් ඔය කැලෑවල් වල ටිකක් ඔය මේ අම්මා තාත්තා කියන වචන පොඩ්ඩක් පොඩ්ඩක් මේ කියන දේ අහන්න නැතුව ලෝරා හුඟක් වෙලාවට ඔය කැලේ ගස් අස්ස එහෙම රිංගනවා. ඉතින් ලෝරා විස්කොන්සින් වල ඉඳන්නේ ඔය ලෝරාලගේ අම්මයි තාත්තයි ඒගොල්ලෝ මේ ජනපද මේ හදාගෙන එන පළාත් වලට එන්නේ. ඉතින් එනකොට ඒගොල්ලෝ ගොඩාක් පහු කරගෙන යනවා මේ ෆයිනස් කැලෑවල්. සීතල පැතිනේ. සීතල පැති ඊළඟට ඒගොල්ලෝ ගංගාවල් මැදින් එහෙම ගමන ඒගොල්ලන්ගේ ගමන යනවා. ඒ යනකොට ඒ කතාවේ මං කියවගෙන යන්න ආස තැන් තමයි ඒ ලෝරා තමන්ගේ අක්කත් එක්ක මේ ඔය කැලෑවල් වල ගිහිල්ලා ඒ අක්කයි එයයි දෙන්න සෙල්ලම් කරනවා. ඉතින් ඒ කතාවේ කියවන සමහර තැන්වල මේරි ලෝරා මේරි ඒ දෙන්න එකටනේ හැමතිස්සෙම යන්න එන්නේ. ඒ දෙන්නනේ ඉතින් සාමාන්‍යයෙන් යන්න එන්න වයසේ පුළුවන් දෙන්න අනිත් එක්කෙනා චූටිනේ. ඉතින් ඒ දෙන්න ඒ කැලෑවල් වල යනකොට ඒ දෙන්න සමහර තැන්වලදී හුස්ම ගන්න විදිය පරිසරය එක්ක කතා කරන විදිය මේ අනිත් perfumes පහම ගත්තත් ඒ perfume පහටම වැඩිය මේකේ smell එක වෙනස් කියලා කිව්වේ අර පයිනස් කැලෑවක එන මේ ඒ අර සීතල මැද්දෙන් එන ගතිය එක්ක එන සුවඳ නිකන් මට මේකෙන් දැනෙනවා. ඉතින් මට හිතෙනවා මේ මමත් නිකන් ලෝරා වගේ ඒ පයිනස් කැලෑවක අතරමං වෙලා කියලා තමයි මට මේකෙන් හිතෙන්නේ. මට මේකෙන් මම දැන් කියනවා personally ඔයාට පාවිච්චි කරන්න එකක් තෝරගන්න කිව්වොත් මේ හයෙන් එකයි තෝරගන්න දෙන්නේ කොයි එකද තෝරගන්නේ? මේකෙන් තෝරගන්න දෙන එකම නම් මම තෝරගන්නේ මේක තමයි. ඒ කියන්නේ මේක තමයි තෝරගන්නේ. තෝරගන්න. හරි. එවනාට ගොඩක් කැමති මේකට. මේකට ගොඩක් කැමති. ඒ කියන්නේ මේකේ මල් සුවඳට කැමති. එවනාට ඊටත් මේකේ මල් හිතන්නකෝ මේකේ මල් සුවඳට වඩා මම මේකට සුවඳයි කියලා කියන්නේ. සුවඳයි කියන්නේ මෙමරි එකට. මේකේ තියෙනවා අර මම කිව්ව ස්ටෝරි එකට මං හරි ආසයි. ඒ කියන්නේ සුවඳ කතාවට මේකේ සුවඳ කතාවට කැමති. අපි මේ කතා කරන්නේ සුවඳ කතානේ. එතකොට ඒ සුවඳ කතාවට ඔයා කැමති. මම කිව්වනේ අර ලෝරාගේ කැරක්ටර් එකත් එක්ක මේකේ මතකේ මට දැනිලා يعني ඒක ගොඩක් හිතට වැදිලා තියෙනවා. ඒතර මම පොතකින් විතරයි ඒක කියවලා තියෙන්නේ. ඒතර මට ඒකේ එක්ස්පීරියන්ස් එකක් නැහැ. එතකොට මේ සුවඳත් එක්ක මට හිතෙනවා ලෝරා මේරි ඒ දෙන්න එයාගේ පුංචි කාලේ මේ වගේ සුවඳ පරිසරයකින් නැති මේ වගේ කැලෑවල් අතරින් දුවන්නේ නැති මේ වගේ දේවල් වල එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ගේ ජීවිතේට يعني ලැබෙන්නේ නැති කියන එක. ඔව් මොකද ලෝරා ඉංගල් වයිල්ඩ් කියන්නේ අද වෙනකොට ජීවතුන් අතර නැහැ. ඒ කියන්නේ ඇත්තට හිටපු කෙනෙක් සහ එයාගේ ඇත්ත ජීවිත කතාව තමයි මේ පොත්වල තිබ්බේ. එතකොට ඒ නැති වෙච්ච කාලේ ඒ නැති වෙච්ච චරිත මේ වගේ සුවඳවල් එක්ක ඉන්නේ නැති කියන එක.